Hello guys, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද කෙනල්ලා තියෙන්නේ Granny Chapter 2. අද කරන්න හදන්නේ දොරෙන් පැනලා යන එක තමයි. ඉතින් අපි වැඩි කතා නැතුව යම් gameplay video එකකට. ඉතින් මේ Granny Chapter 2 කියන game එකේ අපිට මේ ගෙදරින් escape වෙන්න විදි තුනක් තියෙනවා. හෙලිකොප්ටරෙන් ගිය හැකි, හෙලිකොප්ටරෙන් ගිය හැකි, බෝට්ටුවෙන් ගිය හැකි, දොරෙන් ගිය හැකි. අද ඉතින් දොරෙන් පයින්න තමයි හදන්නේ. ඉතින් බා මේකේ ඉන්නේ ආච්චි සීයයි දෙන්නම ඉන්නවා. මේකේ සීයාගේ බං එච්චර කන් ඇහෙන්නේ නැහැ. හැබැයි ඉතින් ආච්චිට ගැහුවොත් අනිවාර්යෙන් සීයාත් කෙලගෙන එනවා. ඉතින් අපි මේ වගේ කාමරයකින් තමයි බං පටන් ගන්නෙ. මේ කාමරේ නැති වැඩක්ම නැහැ. බලපන් බං ලීයන්ට කොහෙද දීලා තියෙන්නේ. මම මේ ග්‍රැනි දෙකේ අපිට ඉතින් ලේසිම වැඩේ තමයි මේ මෙහෙම ගිහිල්ලා මේ මෙතන තියෙන දොර ඇරලා මේ මෙතන තියෙන මේක තුන් පාරක් ගහනවා. තුන් පාරක් ගහගනින්. එතකොට අනිවාර්යෙන් ග්‍රෑන්ඩ් පාකාරයක් එනවා. අනිත් එක තමයි එතකොට මෙතෙන්ට වෙලා වැඩිපුර වෙලාවක් ඉන්න ඕනේ නෑ බා. මේ මෙතනින් යන්න ඕනේ ඉක්මනට ඵලයන් යකෝ. අම්බු වාසනාව දැක්කනේ ග්‍රෑන්ඩ් පා ගියා සට ගාලා. දැන් ග්‍රැනිත් යයි බා. ග්‍රැනි අනිවාර්යෙන් යන්න ඕනේ බා. මොකද ග්‍රෑන්ඩ් පාගේ කන් ඇහෙන්නේ නෑනේ. ඒත් ග්‍රැනිගේ කන් ඇහෙනවා. ඒත් ග්‍රැනි එන්නේ නෑ වායේ. ආනේ ග්‍රැනිත් එනවා. මොකද ග්‍රෑන්ඩ් පා ගියා කියන්නේ මං අනිවාර්යෙන් ග්‍රෑන්ඩ් පා යන්න ඕනේ. මේ ග්‍රෑන්ඩ් පා ගියා කියන්නේ අනිවාර්යෙන් ග්‍රැනි යන්න ඕනේ. මොකද බං ග්‍රෑන්ඩ් පාගේ කන් ඇහෙන්නේ නැත්තේ. ග්‍රැනිගේ කන් ඇහෙනවා. ග්‍රෑන්ඩ් පා කන් ඇහෙන්නේ නැතුවත් ගියා කියන්නේ අනිවාර්යෙන් ග්‍රැනි යන්න දෙපයි බං. ඉක්මනට යපන්කෝ. ඉතින් දැන් මම මේ උඩ තට්ටුවට ආවේ. මේකේ ගන්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්ටන් ගන්න එක, අනිත් එක තමයි ෂොට් ගන්න එක. ඉතින් මම අද ස්ටන් ගන්න එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ෂොට් ගන්න එක බලා ගන්න වෙන්නේ මේ ගේම් ප්ලේ එකක. හෙලිකොප්ටරෙන් පයින් වීඩියෝ එකේ තමයි. හැබැයි සමහර වෙලට බෝට් ස්කේප් එකෙත් මම ෂොට් ගන්න එක ගන්න ඉඩ. මොකද ෂොට් ගන්න එක ගත්තොත් එහෙම ඔක්කොම ටික ලේසි. හරිද? ආම්බා එල කියලා ග්‍රැනි එනවා මුලින් ගැම්මට. දැන් ග්‍රැනිට ගහපු ඉන්න ග්‍රෑන්ඩ් පාත් අනිවාර්යෙන් එයි අර එන්නේ. හරි බං එල කියලා දෙන්නම ආව සුපිරියක් තමයි. ඉක්මනට ගනින් බං උණ්ඩේ නෙමෙයි ඔකගේ බෙල්ලේ මාලයක් තියෙනවා බං. අඩෝ සිරාවට මූත් එක්ක බෑ බං. මූ බං මං එනවා කියලා දැනගෙන මේක බං බෙල්ලේ මාලයක් හදාගත්තා බං. බලපන් කරු බලු වැඩේ. හරිද? යමන් ඉක්මනට. දැන් මේ මෙතනින් ගිහිල්ලා මම ඒක අරගත්තාම මෙතන තියෙනවා බං දොරේ හැන්ඩල් එක බං. ඔන්න දොරේ හැන්ඩල් එක ගෙනහිල්ලා දුර දාන්න බෑ බං. මේ මෙතන පඩි පෙළ තියෙනවානේ. ඔන්න පඩි පෙළෙන් වට්ටගමු. හරි. ඊට පස්සේ බං මේ මෙතන තියෙනවා මේ මෙතන පැඩ්ලොක් කී එක තියෙනවා බං. ඔය පැඩ්ලොක් කී එක ඔය එතන දොරෙන්ම දාගමු. ඉතින් ඔය විදියට අපිට බඩු දෙකක් දැනනමත් දොරෙන් පයින්න ඕන කරන බඩු දෙකක් දැනනමත් තියෙනවා. ඊට පස්සේ අඩගාලා ගන්න එක ගමු. විනාඩියකට තමයි බං අරුන් දෙනා නිදියන්නේ. ඔවුන් දෙනා නිදි අතරේ ඔක්කොම වැඩ ටික කර ගන්න ඕන බං ඉතින්. ඉතින් මේක හાર્ඩ් දැම්මොත් එහෙම ඒක වැඩක් විතරයි කරගන්න වෙන්නේ. එතකොට ගොඩාක් අමාරුයි ඉතින්. මම ඉතින් හાર્ඩ් දාලා තියෙන බලා ගේනවා අනිවාර්යෙන් හાર્ඩ් දාලාත් ගේනවා ගේන එක නම්. මොකද මම ග්‍රැනි ප්ලේස් විතරයි දාන්න හිතාගෙන ඉන්නේ. වීඩියෝ 10කට 5කට සැරයක් වාගේ මම අනිත් ගේම් ප්ලේ වීඩියෝකුත් ගේන්නම්. ග්‍රැනිට ගහමු. දැන් ග්‍රෑන්ඩ් පාත් එයි උතනින්. ග්‍රෑන්ඩ් පා හැරලා ඉඳියා නම් අනිවාර්යෙන් එනවා. ග්‍රෑන්ඩ් පා හැරලා නැද්ද? අඩේ ග්‍රෑන්ඩ් පා හැරලා ඉඳියා නම් කොච්චර වටිනවද ඉතින්. අඩෝ සිරවඩම ග්‍රෑන්ඩ් පා හැරලා නැහැ වගේ. දැන් මං ක්‍රෝබාර් එකක් තියෙනවා බේම් මෙතන. බේම් මෙයා හරිය ග්‍රෑන්ඩ් පා එනවා ගැම්මන් නේද? ග්‍රෑන්ඩ් පොම්පත් මැරියන්කෝ. හරිද? මේක දාගමු මෙතන. දැන් මම බේම් මෙතන තියෙනවා ක්‍රෝබාර් එක බං. ඔන්නේ ක්‍රෝබාර් එක ගන්න ඕන. කොගණන් ඔන්න ක්‍රෝබාර්. ඔය ක්‍රෝබාර් එක අරගෙන පෙට්ටියක් කඩන්න තියෙනවා බං. මේ මෙතන තියෙනවා පෙට්ටියක්. ඔය පෙට්ටිය කඩලා මේ මෙතන තියෙනවා කඩින් ප්ලයර්ස් කියලා එක. ඕක ගන්න ඕන බං. ඕක අරගෙන මේ මෙතනින් තියෙනවා මේක. ඕක කපාගෙන කරන්ට් එක නැති කරන්න ඕන බං. දැන් මේ ස්ටන් ගන්න එක අරගෙන ග්‍රැනිව මරන්න තමයි තියෙන තව පාරක්. හරිද බං? හැබැයි අපිට තව පාරක් ඔය ක්‍රෝබාර් එක කියන එක ඕන වෙනවා. මොකද ඔය ක්‍රෝබාර් එක අපිට ඕන වෙනවා ආයේ ඔය දොරේ තියෙනවා යතුරු දෙකක් ගලවන්න. යතුරු දෙකවලු පොල් ලෑලි දෙකක්. ඔය ලෑලි දෙක ගලව ගන්න ක්‍රෝබාර් එක ආයෙ ඕන වෙනවා. ඊට පස්සේ නම් ආයෙ ක්‍රෝබාර් එක ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට උඩ තට්ටුවට ගිහිල්ලා අපිට තියෙනවා හෑන්ඩ් වීල් එක කියලා එකක් ගන්න. ඔය හෑන්ඩ් වීල් එක ගන්න ඕන. ඊට පස්සේ ඉතින් තින්නමයි තමයි. හරි බං එල කියලා තව බං අරුන් දෙන්න ආවෙත් නැහැ. කොහොමත් අරුන් ඩබලම් වාගේ හැරලා ඉඳියොත් තමයි හොඳ උටා ග්‍රැනි එනවා. ග්‍රැනියාවට වැඩක් නැහැ බං. ග්‍රෑන්ඩ් පායෙන්ටත් එපයි බං. ග්‍රෑන්ඩ් පා හැරලා නැද්ද දන්නේ දාම. ග්‍රෑන්ඩ් පාත් හැරිලා ඇති. අඩෝ සිරවටම ග්‍රෑන්ඩ් පා එන්නේ නැහැ නේද? ඉතින් මං ඕන වෙලාවට මොකෙක්වත් එන්නේ නැහැ බං. මේ මෙතනින් අර නිකන් අර අමුතු ලෑලි සද්දයක් වගේ එකක් එනවනේ. ඒ සද්දයක් දාන්න බලන්න.
ග්‍රෑන්ඩ්පා එන්නේ නෑනේ බා. ඒකත් දෙරිනවනේ ග්‍රෑන්ඩ්පා. හරි බං ඊලා ග්‍රෑන්ඩ්පාගේ සුපිරිම ෂොට් එකකට වැදුනා. කොයි බං උණ්ඩේ දීපන් උණ්ඩේ දීපන් යකෝ. උණ්ඩේ දීපන් උණ්ඩේ ගනින්න කොයි මට. සඩගල් දැන් ගිහලා ලෑලි දෙක ගලව ගන්න ඕනේ. ලෑලි දෙක ගලව ගත්තට පස්සේ නම් ඒ හැටි අමාරුවක් නැහැ. ලෑලි දෙක ගලව ගත්තට පස්සේ අපිට උඩ තට්ටුවේ තමයි වැඩේ කරගන්න තියෙන්නේ. එහෙන් සඩගාල යමන් කොයි පල්ලෙහා තට්ටුවට ගම අනිත් පැත්තේ අනේක වාසි. බයි මේ පැත්තෙන් ගියොත් ග්‍රැනිගෙන් ගුටි ගන්න ඉඩ තියෙයි කියලා තමයි මම මේ පැත්තෙන් ආවේ. මට ඒත් හිතෙනවා බං දැන් ග්‍රැනිගෙන් එකපාරක් කණ්ඩ වෙයි කියලා. දැන් ග්‍රැනි හැරිලා ඇත්තේ. ෂුවර් එක නම් මේ සඩගාල යමන් තුවක්කුව ගන්න. තුවක්කුව ගද්දිම ග්‍රැනි ගහයි කියලා මට හිතෙනවා. හරි බං එල කියලා එතනින් පැනගත්තා යන්තා. දැන් තුවක්කුව වටලා ග්‍රැනිව ගෙන්න ගමු. එතකොට දැන් හරි මෙතනින් ග්‍රැනි එනවා. දැන් ඉතින් මොකද කරන්න තියෙන්නේ ඊගාවට තියෙන බං හෑන්ඩ් වීල් එක ගන්න විතරයි. ආයෙ ඉතින් ක්‍රෝබාර් එක ඕන වෙන්නේ නැහැ බං. ආයෙ ඉතින් ක්‍රෝබාර් එක ඕන වෙන්නේ නැහැ. දැන් ඉතින් තුවක්කුව වටන්න නැතුව අර ලෑලි සද්ද තමයි. ඔය ඇහෙන්න. ලෑලි සද්ද. උකට එනවා ඉතින් ග්‍රෑන්ඩ්පා. කොයි ග්‍රෑන්ඩ්පා? ග්‍රෑන්ඩ්පා අඩෝ සිරාටම ග්‍රෑන්ඩ්පා එන්නේ නැද්ද ඉතින්? වාතයක් නෙවෙයි ඉතින් මේ ග්‍රෑන්ඩ්පා. තනි කර වාතයක් ග්‍රෑන්ඩ්පා කියන්නේ නම්. අඩෝ සිරාටම හෑන්ඩ් වීල් එක ගිහලා දාගමු එයාලට. හෑන්ඩ් වීල් එක දාගමු. හෑන්ඩ් වීල් එක දාගන්න නම් එච්චර අමාරුවක් නැහැ. මෙතන උඩනේ තියෙන්නේ බා. උඩට ග්‍රැනියටවත් ග්‍රෑන්ඩ්පාටවත් එන්න බෑනේ. දවුලක් නැහැ බා. මෙන්න ගිහිල්ලා මේක තියාගෙන මෙතන තමයි බා හෑන්ඩ් වීල් එක තියෙන්නේ. මේක දාගමු මෙතනින් පල්ලෙහාට. මෙතනින් පල්ලෙහාට දාගමු මේක. හරි. දැන් ඉතින් මෙතන තියෙනවා මේක. තුවක්කුව අරගෙන පයින්ට තමයි තියෙන්නේ පල්ලෙහාට. තුවක්කුව අරගෙන පල්ලෙහාට පැන්න තුවක්කුව අරගෙන ග්‍රෑන්ඩ්පා කාරයත් ආවා විතරයි. ග්‍රෑන්ඩ්පා නම් ෂොට් එක දුන්නා. දැන් ග්‍රැනිත් ඇහැරිලා ඇත්තේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හෑන්ඩ් වීල් එක අරගන්න. හෑන්ඩ් වීල් එක අරගෙන ගන්න තමයි තියෙන්නේ අතනින්. ටම්බූ එවිලි නම් මට මාර බය වුණේ. ඇත්තට මේ ගේම් එකට බය වුණාමයි කාලෙකින්. හරි දැන් ඉතින් දින්නමයි තමයි උන් හෑන්ඩ් වීල් එක ගන්නේ. තව දින්නෙත් නැහැ. තව එකපාරක් ග්‍රැනිග්‍රෑන්ඩ්පාව මැරුවා නම් හොඳයි. මොකද තව එකපාරක් මට හිතෙනවා ගුටි ගන්න වෙයි කියලා. කමන්නේ. එකපාරක් ගුටි කෑවත් මොකද නේ බා. දෙවින් ලයිෆ් එකෙන් ගේම් එක දින්නනේ. හරි බං එල කියලා දැන් යමන්කෝ. කොයි බං එක? මේ පැත්තනේ තියෙන්නේ. මේක දාලා කරකෝ. ලෝක දාලා කරකවන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් එකක්. මෙතන තියෙනවා බඩු දෙකම ගන්න ඕනේ. මොකද්ද මෙතන තියෙන්නේ? පැඩ්ලොක් එක ගන්න ඕනේ. පැඩ්ලොක් එක අරගෙන මෙතන තියෙන යතුරු ඉබ්බ ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඩුවර් මොකක්ද ඒක? හෑන්ඩල් එකනේ. දුරේ යතුරු එක ඒක අරගෙන මේකෙන් දාලා මේක ඔබකම දැන් දින්නවා. හරි බං එල කියලා වමු. ග්‍රැනි chapter 2 එනම් වින් කරා. ඉතින් බං easy. ග්‍රැනි chapter 2 normal mode එකෙන් දොරෙන් පැන්නා. ඊකට ඉතින් බෝට්ටුවෙන් පයින්ට තමයි බං හදන්නේ. දැන් ඉතින් උඹලා දෙන්න බලාගෙන ඉඳපල්ලා. මොඩියු දෙන්නා වගේ. ඔච්චර තමයි බං උඹලා දෙන්නට පුළුවන්. දැන් ඉතින් බලයව. හරි බං එල කියලා අදට ගේම් ප්ලේ වීඩියෝ එක ඉවරයි.